අද හදන්නේ කුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ඇහැලියකොඩ ඉඳලා කුරුවිටට ඇවිල්ලා එරත්න හරහා අඩවි කන්ද බස් එකේ නැගලා සිරිපා කරුණා කරන්න පුළුවන් ලස්සනම පාරෙන් කරුණා කරන්න තමයි මේ ලැහැස්තිය. කුරුවිටින් උදේ 7යි කාලට විතර පටන් ගත්ත මේ ගමන පැයක විතර ගමනකින් පස්සේ අඩවි කන්දට ආවා. මෙන්න මෙතනින් ශ්‍රීපාද නව මාර්ගය සහ ශ්‍රීපාද පැරණි මාර්ගය අපිට බලා ගන්න පුළුවන්. ඔයත් ස්වභාව සෞන්දර්ය විඳගන්න කැමති කෙනෙක් නම් ශ්‍රීපාද පැරණි මාර්ගය යොදා ගන්න. hello වර්ණගල ඉන්නේ ඉතින් මෙතන ඊට පස්සේ වර්ණගල දියැරල බලන්න යන්න පුළුවන්. ඉතින් මම පෙන්නනවා. ඉතින් මෙතන ජලගිරින් දියගිරින් බහුල ස්ථානයක් කියලා තියෙනවා. ඉතින් එතනිනුත් යන්න පුළුවන්. ඉතින් උඩට කරුණා කරමු. ගයිස් මෙතන තියෙනවා පුරාණ සම්බන්ධව මම පෙන්නනවා ඔයාලට. මම උඩට කරුණා කළා පොඩ්ඩක්. ඉතින් ඒ වගේම උඩට ගියාම අපිට උඩට කරුණා කරාම නව සමන් දේවාලෙත් හම්බ වෙනවා. රයිට්. අපි උඩට කරුණා කරමු එහෙනම්. සමනල ස්වභාවය රක්ෂිතය. රක්ෂිතයට ඇතුල් වෙන්නේ දැන්. අපි එහෙනම් ඊළඟට කරුණා කරමු. කරුණා කරලා මම ඔයගොල්ලන්ට පොඩි ක්ලිප් ටිකක් දෙන්න. දැන් වෙලාව 11:13යි. ඉතින් එවිගන්ද බස් ස්ටෑන්ඩ් එකටයි 8 විතර වුණා. කොළඹ පැත්තේ අයියලා ටික උත්තම. ඉස්සරහට කරුණා කරමු. දැන් වෙලාව පොඩි අප්ඩේට් එකක් දෙන්න. 11:38යි. ඉඳලා නිමන් ඇරලා ආවේ. ඔයාලට වීඩියෝ එක පෙන්නන්න කොට ඉන්න. හරි. ලස්සනට ඇද වෙනවා. අපි උඩට ගිහිල්ලා තව බලමු. ලස්සනම පාර. සමහරු කියනවා දිව්‍ය ලෝකයට යන පාර කියලා. ඒක ඇත්තක් ඉතින්. ඇත්තක් කියලා කියනවා. මේ හරිය නම් කවුරුත් නෑ ගයිස්. දිව්‍ය ලෝකෙට යන පාර. ඉතින් ලස්සන ආරම්භයක් වගේම ලස්සන අවසානයක් වෙන කවර කතා. අපි ඉස්සරහට කරුණා කරමු. මේව තමයි වටේ තියෙන්නේ. මේව අපි දැන් 11:47යි. ලස්සන view එකකට යාළුවේ. අර හැම මහන්සියක්ම මහන්සි කියන්නේ අපිට තියෙන තෙහෙට්ටුවම මේකම වගේරන කතන් දෙන්න උන්ට රට කියන්නේ කොළඹ බලමු.
මේ කම්බිය අල්ලගෙන තමයි යන්න වෙන්නේ. එතන පාලනයක් තියෙනවා. කොඩි චාරිත්‍රය එහෙම කරන්න එතන සම්බන්ධීයට බංකොත් කරගන්න ඕනේ. ඒක ඉහළට කරුණා කරන්න පුළුවන්. එතන ඉතින් අපි ඉහළට කරුණා කරමු. මට කිසිම අයිඩියා එකක් නැහැ. ඊනකට හම්බෙන්නේ අම්බලම මොකද්ද කියලා. හරි ඉතින් අපි උදාහරණ කරුණා කරමු. කුරුවිට රත්නාරායනවට තියෙන ලිහිණි හෙළ අලබදල පාරනේ හම්බෙන්නේ. කුරුවිට රත්න පාරේ තියෙන මෙතන. අර පැත්තෙනුත් තැහෙන සීන් එකක් තමයි තියෙන්නේ. අපි මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. කෑ ගහලා ලිහිණියක් කියලා කෑ ගහන්න බෑ. මෙතන ඉඳලා හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා guys. ඉතින් ඒකට සමාවෙන්න. ඉතින් වැස්ස නිසා අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලත් කුරුවිට රත්න පාරෙන් යනවා නම් අනිවාර්යයෙන්ම කාලගුණේ කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා වැස්සටත් පොඩ්ඩක් ලැහැස්තිලා යන්න. මම ගෙදර ඉඳන්ම රේන් කෝට් එකක් අරන් ගියා. නැත්නම් ඕගොල්ලන්ට පල්ලෙහා අඩවිකන්ද බස් ස්ටෑන්ඩ් එකේනොත් රේන් කෝට් ගන්න පුළුවන්. රුපියල් 300ට 400ට වගේ තියෙනවා. ඉතින් මෙතන පැයක් විතර ගිමන් හැරලා ඊට පස්සේ උඩට කරුණා කරන්න තමයි ලැස්ති වෙන්නේ. හලෝ ගයිස්, මොකක්ද අපි මේ පල්ලෙහා ඉඳන් එනකොට ඉදිකට පාන අම්බලම ඉන්නේ දැන්. වෙලාව මම මතක් කරන්නන්නේ පොඩ්ඩයි. 6:43 වෙලාව. සිරිවාදේ මෙතන ලස්සනට වෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. එතන තමයි guys මේ කුරුවිට රත්නපුර පාර එකතු වෙන තැන. මේ පැත්තෙන් අපි ආවේ දැන් කුරුවිට පාරේ රත්න පාරේ. ඉතින් මෙතනින් හින්දා ඉස්සරහට යන්න තියෙන්නේ තනි පාරක. මෙතන පොඩ්ඩක් අපි රෙස්ට් කරනවා. උඩ අම්බලම තියෙනවනේ. රත්නපුර පැත්තේ අම්බලම තියෙනවනේ. අපි එතනට ගිහිල්ලා රෙස්ට් එකක් දාලා උඩමළුවට ඉතින් කරුණා කරමු. ගයිස් අද රෑ නැවතිලා හිටියේ අපි හැරමිලි වාන අම්බලමේ. අර මම වීඩියෝ ක්ලිප් එක දැම්මේ. එතන රත්නපුර පාර උඩ ආවම පොඩ්ඩක් තියෙනවා ඉතින් මෙන්න විදියට. ඉතින් වෙලාව මම අප්ඩේට් එකක් දෙන්න. වෙලාව 2:26යි. අපි මෙලට කරුණා කරන්න යන්නේ. අපිට හම්බෙන්නේ මග උතරන දෙන්න. පෙන්නන්න පොඩ්ඩක් එළිය තරකට ආවා. මෙතන නම් පේන්නේ අර zoom කරලා පෙන්නන්න. අර තියෙන්නේ වරාය ඒ පැත්ත. ගයිස් වෙලාව 3:38යි. අපි ඉතින් උඩමළුවට ලං වෙලා ඉන්නේ. උඩමළුවේ ලයිට් පේන. ඉතින් උඩමළුවට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. මම කළුවරට පේන නැත්තේ. දැන් අපට එළියක් ආවා. හරි. ඩී ව්ලොග් එකට වැඩි යදන්නේ.
අපි සිරිපාද ලස්සනටම පේනවා මෙතනට. තව වැඩි ඈතක් නෑ ඉතින්. අපි කරුණා කරලා බලමු. මේ පාරේ යන යන්නේ තව. මම හිතන්නේ අවසාන අම්බලම. මේක තමයි අවසාන අම්බලම. ඉතින් අවසාන අම්බලම. සිරිපාද මෙතනට ලස්සනට වෙනවා. දෙන්නේ මයිලට්ටයක් දෙන්න. වෙලාව 4:39යි. ඇහැල කනුව. ඇහැල කනුව ළඟ තමයි ඉන්නේ. එහෙම තමයි. මෙතන ජන ප්‍රවාදයේම දාන්නම් පල්ලේ. ඕනට බලාගන්න පුළුවන්. ගයිස් උඩවලුව පේන හරිය ඉන්නේ. පෙන්නන්න උඩවලුවට ගිහිල්ලා වීඩියෝ කරන්න බෑ. තානන්නේ. දැන් පෙන්නන්න. ඉතින් උඩවලුව ඉරෙන් පවා වැඳුම් ලබා සත්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පියන්මවා ගයිස් අපිට කියන්න බැරිුණා. අපි ආවේ කුරුවිට රත්න පාරෙන්. එතකොට අපි දැන් පහළට වර්ණනා කරන්නේ හැටන් පාර. මේ හැටන් පාර.